සමුද්‍රීය අපරාධ වැඩ පැවැත්වීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක වන 1.6 දුරකථනාංකය වෙත ක්ෂණික ඇමතුම් ලබා දිය හැකි බව ශ්‍රී ලංකා වෙළඳාරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි. කලාපීය සමුද්‍රීය ප්‍රදේශ විවිධ තර්ජනයන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ඕස්ට්‍රේලියානු දේශසීමා බලකාය සමග මෙරට වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව ඇති කරගත් ගිවිසුමකට අනුව මේ ක්‍රියාත්මක කර ඇත. පසුගිය වසරේදී ලැබූ සාර්ථකත්වය පදනම් කර ගනිමින් ගොඩනැගුණු මෙම පුළුල් මෙහෙයුම් සංවිධානය ඔස්සේ ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ආරක්ෂණ හැකියාව පිළිබඳ විශාල ඉදිරිපීමක් සනිටුවන් කරයි. ඕස්ට්‍රේලියානු රජය විසින් ලංකාවේ සමුද්‍රීය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සිය දායකත්වය ලබා දෙමින් ඉහළ කාර්ය සාධනයක් සහිත ස්ටැම්පි ක්‍රාෆ්ට් මුර සංචාර යාත්‍රාවක් ඉරිනමන ලදී. දිසිරැලි වැඩසටහනේ අනාගත ප්‍රවේශයක් ලෙස රුපියල් මිලියන 12ක වටිනාකමකින් යුතු දියුණු තාක්ෂණයෙන් නිම වූ නිරීක්ෂණ ඩ්‍රෝනායාන සහ සමුද්‍රීය නිරීක්ෂණ උපකරණ ආදී මෙවලම් රසක් ලබා දීමට ඕස්ට්‍රේලියාව සැලසුම් කර තිබේ.